Simple present tense. Simple present tense වාක්‍ය හදන්නේ subject and verb විදිහට. Subject එක pronouns හෝ nouns. Pronouns කියන්නේ I, she, he, it වගේ පද. Nouns කියන්නේ තැන් වල නම්, ස්ථාන වල නම්, දේවල් වල වගේ නම්. I walk every day. දැන් මේක බලන්න I කියන්නේ pronoun එක. ඒ කියන්නේ subject එක. Walk කියලා කියන්නේ verb එක. ඒ කියන්නේ ක්‍රියාපදය. දැන් ඒකම තමයි මේක හැදලා තියෙන්නේ. subject එකයි verb එක එකතු වෙලා subject එක වශයෙන් තියෙන්නේ pronoun එක. I, you, she, he, it වගේ කන්න තියෙන I නේ තියෙන්නේ. දෙවෙනි වාක්‍ය බලුවොත් you always drink coffee. you කියලා කියන්නේ subject එක. drink කියලා කියන්නේ verb එක. එතකොට you always drink coffee subject එක වශයෙන් තියෙන pronoun එක. මේක හැදලා තියෙන්නේ subject and verb විදියට. simple present tense එක. We sometimes eat dessert. මේක හොඳට බලුවොත් subject and verb විදිහට තමයි මේ simple present tense වාක්‍ය හැදිලා තියෙන්නේ. we කියන්නේ බහුවචන පදයක්. ඒකින්ද eat කියන ක්‍රියාපදය ඒ විදිහටම යොදලා තියෙනවා. ඊට පස්සේ තමයි the student කියලා කියන්නේ ඒක වචන පදයක්. එතකොට එන්නේ walks කියලා. walk කියන ක්‍රියාපදයනේ. walk කියන පදයට අගට s අකුර එකතු වෙනවා. The student walks to school every day. දැන් මෙතන බලන්න snow falls from sky. snows කියලා කියන්නේ හිම ගණන් කරන්න බෑනේ. ගණන් කරන්න බැරි වචනයක් හෝ වකර පදයක් ගැන වාක්‍යයක් කියද්දී fall දැන් මේ ක්‍රියාපදයකට s අකුරක් එකතු කරනවා.